මන්ත්‍රීතුමා 21 වෙනිදා රැළිය ගැන මොකක්ද අලුත්ම තත්ත්වය? මේ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ඒකාධිපති පාලනයකට රට අරගෙන යන්න දරන උත්සාහයට විරුද්ධව අපි අපේ මතවාදය විශ්වාස කරන දේශපාලන පක්ෂ කිහිපයක් එකතු වෙලා පක්ෂයේ බලවේගයක් නිර්මාණය කරමින් යනවා. විපක්ෂයේ බලවේගය කිව්වම විපක්ෂ නායකතුමා තාම වචනයක් දීලා නැහැ. විපක්ෂ නායකතුමා නැති විපක්ෂයේ බලවේගය මොකද්ද? ඒ ගැන මොකද්ද කියන්නේ? ඉතිහාසෙත් එහෙම වෙලා තියෙනවා. අපි 2015 ගත්තොත් 2015 යහපාලන ආණ්ඩුව වෙලාවේ අපි ඒකාබද්ධ විපක්ෂයේ විදිහට 34 දෙනා හිටියේ. එදා විපක්ෂ නායකවරයා විපක්ෂ ප්‍රධාන සංවිධායකවරයා දෙන්නම ඒ කියන්නේ JVP එකයි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙන්නම ආණ්ඩුව එක හිටියේ. හැබැයි විපක්ෂයේ රාජකාරිය අපි ඉෂ්ට කරා. මේ රටේ දේශපාලනික වශයෙන් සැබෑ විපක්ෂ නියෝජනය කරන බලවේගය අද ඒකරාශී වෙමින් පවතිනවා. ඒ වගේම අපි දන්නවා ඉතින් සමහර අයට විපක්ෂයේ හිටියා තමන්ගේ විශ්වාස කරන මතය දරන්න හැකියාවක් නැහැ. මොකද නොඑක් හේතු කාරණා මත. ඉතින් අපි ඒවා තේරුම් ගත්ත දේශපාලන බලවේගයක්. ඉතින් අනිත් අය තමන්ගේ කාලේ නැකත එනකන් බලන් ඉන්නවා වෙනුවට මම හිතනවා ජනතාවට අවශ්‍ය වෙලාවට අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. ඉතින් අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ අවශ්‍යතාවය සහ ඒ ජනතාවාදී දේශපාලන බලවේගය ගොඩනගමින් ඉන්නවා.